මචං මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද. ඔයාට කවදහරි මෙහෙම වෙලා තියෙනවාද. ඔයා දවස තිස්සෙම මහන්සි වෙලා රෑවෙලා ඇඳට යනවා. අම්මෝ ඇති අන්තම් දැන්නම් හොඳට නිදාගන්න ඕන කියලා හිතාගෙන ඔයා ලයිට් ඔෆ් කරනවා. ඔයා ඇස් දෙක පියාගන්නවා. විනාඩි 5යි යන්නේ එක පාටම ඔයාගේ ඔළුව ඇතුළේ ඉන්න පොඩි මිනිහෙක් අවදි වෙනවා. එයා ඔයාගේ කනට කරලා රහසින් අහනවා. ඒ නිදිද? පොඩ්ඩ නැගිට බංකෝ. උඹට මත්තකද මීට අවුරුදු 5කට කලින් උඹාර යාළුවෝ ඉස්සරහ කරපු මෝඩ වැඩි. අපෝ චාටර් නේද බං. ඔයාට එකපාරටම ඇස්සැරෙනවා. ශික්. ඒක මතක් වෙද්දිත් ලැජ්ජයි. ඔයා අනිත් පැත්ත හැරෙනවා. ඕවා වැඩක් නෑ නිදාගන්න ඕන කියලා හිත හදා ගන්නවා. ආයෙත් අර මිනිහා කතා කරනවා. ඒ වුණාට බං හෙටාර ඉන්ටර්ව් එක තියෙනවා නේද? ඒක ෆේල් වුණොත් මොකද කරන්නේ? උඹට ජොබ් එකක් ලැබුණේ නැති වුණොත්, උඹ කෙල්ල උඹව දාලා ගියොත්, සල්ලි නැති වුණොත්, දැන් ඔයාට නිින්ද යන්නේ නැහැ. ඔයාගේ හිත හරියට රේස් කාර් එකක් වගේ දුවනවා. ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න. සිද්ධ වෙච්ච දේවල්, වෙන්න තියෙන දේවල්, කවදාවත් වෙන්නේ නැති දේවල් මේ ඔක්කොම ඔළුව ඇතුලේ ෆිල්ම් එකක් වගේ මැවෙනවා. ඔයා වෙලාව බලනවා පාන්දර 3යි. ඔයාට පිස්සු වගේ. ඔයාට ඕන මේ ඔළුව ගලවලා පැත්තකින් තියන්න. ඒත් බෑ. යාළුවනේ මේකට තමයි කියන්නේ ඕවර් තින්කින්. එහෙම නැත්නම් අධික ලෙස සිතීම කියලා. මේක තමයි අද කාලේ තියෙන භයානකම වසංගතය. කොරෝනා වලට වඩා, පිළිකා වලට වඩා මිනිසුන්ගේ ජීවිත විනාශ කරන්නේ මේ හිතන ලෙඩේ. ඇත්තටම කිව්වොත් ඔයාගේ ජීවිතේ ප්‍රශ්න 10ක් තියෙනවනම් ඒකෙන් 9ක්ම ඇත්තටම තියෙන ප්‍රශ්න නෙවෙයි. ඒවා ඔයාගේ ඔළුව ඇතුලේ ඔයාම මවාගත්තු බිල්ලෝ. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙන්න යන්නේ ඔයාගේ ඔළුව ඇතුලේ non stop කියවන මේ පිස්සු රේඩියෝව ඕෆ් කරන හැටි. ජපානයේ භික්ෂුන් වහන්සේලා ලෝකෙ දක්ෂතම මනෝවෛද්‍යවරු පාවිච්චි කරන මනස සංසුන් කරන රහස් 6ක් මම අද ඔයාට කියලා දෙනවා. මේක නිකම් වීඩියෝ එකක් නෙවෙයි මචං. මේක ඔයාගේ මනසේ නිදහස හොයාගන්න පාරක්. මේ විනාඩි කිහිපය ඔයාට පුළුවන් නම් ඉවසගෙන අහන්න. මම පොරොන්දු වෙනවා අද රෑ ඉඳන් ඔයා නිදාගන්නේ පොඩි බබෙක් වගේ. ෆෝන් එක සයිලන්ට් දාගන්න. මේක ඔයා වෙනුවෙන් වෙන් කරපු වෙලාව. අපි යමු අපේ ඔළුව ඇතුළට. හරි අපි පටන් ගමු ලස්සන කතාවකින්. මේක ජපානයේ පරණ කතාවක්. ඔන්න එක කාලෙක හාමුදුරුවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් වයසකයි. අනිත් කෙනා තරුණයි. මේ දෙන්න දවසක් ගමනක් යද්දි ලොකු ගඟක් හම්බුණා. ගඟ අයිනේ හිටියා හරිම ලස්සන තරුණ කාන්තාවක්. එයාට ගඟෙන් එගොඩ වෙන්න විදියක් නැතුව බයෙන් හිටියේ. අනේ මට උදව් කරන්න කියලා එයා ඉල්ලුවා. දැන් මේ හාමුදුරුවන්ට කාන්තාවන්ව අල්ලන්න තහනන්නේ. ඒත් අර වයසක හාමුදුරුව මොකද කළේ? කිසිම කතාවක් නැතුව අර කාන්තාව වඩාගෙන ගඟෙන් එගොඩ කරලා බිම තියලා යන්න ගියා. අර පොඩි හාමුදුරුවෝ මේක දැකලා ෂොක් වුණා. කොහොමද අපේ ලොකු හාමුදුරුවෝ කෙල්ලෙක්ව වඩාගත්තේ කියලා එයාට හිතා ගන්න බෑ. දෙන්න දිගටම ගියා. පැයක් ගියා. දෙකක් ගියා. පොඩි හාමුදුරුවන්ට ඉවසන්නම බෑ. අන්තිමට එයා ඇහුවා ලොකු හාමුදුරුවනේ අපිට ගැහැණු අයව අල්ලන්න තහනම් නේද? ඉතින් ඇයි ඔබ වහන්සේ අර ලස්සන කාන්තාව වඩාගෙන ගඟෙන් එගොඩ ගලේ? එතකොට ලොකු හාමුදුරුවෝ hina වෙලා කිව්වා පොඩි නම මම මේ කාන්තාවව ගඟ අයිනෙන් බිම තිබ්බා. ඒත් ඔයා තාම එයාව ඔළුව උඩ තියාගෙන එනම නේද? මචං මේක තමයි අපේ ජීවිතේ ඇත්ත. අපිට ප්‍රශ්න එනවා. කාන්තාවන්ව හම්බෙනවා. රණ්ඩු වෙනවා. වැරදි වෙනවා. හැබැයි ඒ දේ සිද්ධ වෙන්නේ එකපාරයි. ඒ සිද්ධිය ඉවර වෙලා ගොඩක් කල්. ඒත් අපි තාමත් ඒක අපේ ඔළුව උඩ තියාගෙන යනවා. ඇයි එයා මට බැන්නේ? ඇයි මම එදා එහෙම කිව්වේ? ඕවර් තින්කින් කියන්නේ අතීතයේ කුණු ගොඩවල් කර තියාගෙන යන එක. ඔයාට සතුටින් ඉන්න ඕන නම් පළවෙනි පාඩම මේකයි. බිම තියන්න. සිද්ධ වුණු දේ සිද්ධ වෙලා ඉවරයි. ඒක ගැන පැය 100ක් හිතුවත් ඒක වෙනස් කරන්න බෑ. ඒක බිම තියන්න. අත නිදහස් කරගන්න. එතකොටයි ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. දෙවැනි රහස. මේක තමයි ප්‍රායෝගිකම විසඳුම. අපි හිතන දේවල් නැත්නම් අපි වද වෙන දේවල් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි කොටස අපිට පාලනය කරන්න පුළුවන් දේවල්. දෙවැනි කොටස අපිට පාලනය කරන්න බැරි දේවල්. පොඩි උදාහරණයක් ගමු. හෙට ඔයාට ට්‍රිප් එකක් යන්න තියෙනවා. ඔයාට පුළුවන් බෑග් එක ලෑස්ති කරන්න. වාහනේ චෙක් කරන්න. වෙලාවට නැගිටින්න. මේවා තියෙන්නේ ඔයාගේ අතේ. එහෙම නැත්නම් ඔයාගේ පාලනේ. හැබැයි හෙට වහීවිද, ට්‍රැෆික් එක තියෙයිද, යාළුවෝ පරක්කු වෙයිද? මේවා ඔයාගේ අතේ නැහැ. කියන්නේ ඔයාට පාලනය කරන්න බෑ.
ඕවතිංකින් කරන අය කරන්නේ තමන්ගේ අතේ නැති දේවල් ගැන හිත දඟලන එක. අයෝ හෙට වැස්සොත් මොකද කරන්න. වැස්සොත් අපරාදේ මචංක උඹ මෙතන මැරිලා වැටුනත් වැහෙන එක නවත්තන්න උඹට බෑ. අහස උඹේ තාත්ත ගෙනෙවෙයිනි. ඉතින් මොකටද ඒ ගැන වඳ වෙන්නේ. ස්ටොයික් දර්ශනය කියනවා මෙහෙම. ඔයාට යමක් වෙනස් කරන්න පුළුවන්නම් ඒක වෙනස් කරන්න. වද වෙන්න එපා. ඔයාට යමක් වෙනස් කරන්න බැරි නම් ඒත් වද වෙන්න එපා. මොකද වද වුණා කියලා ඒක වෙනස් වෙන්නේ නෑ. ඊළඟ පාර ප්‍රශ්නයක් ගැන හිතද්දි කොලයක් කරන් ලියන්න. මේ ප්‍රශ්නය මගේ අතේද තියෙන්නේ. නැත්තම් වෙන කෙනෙක්ගේ අතේද. වෙන කෙනෙක්ගේ අතේ නම් හිතන එක නවත්තලා නිදාගන්න. ඔයාට කරන්න පුළුවන් දේ ගැන විතරක් ෆෝකස් කරන්න. අනිත් ඒවා විශ්වයට බාර දෙන්න. 3 වෙනි රහස. මචං අපේ මොළය හරියට කම්පියුටර් එකේ RAM එක වගේ. RAM එක පිරුණම මොකද වෙන්නේ? කම්පියුටර් එක ස්ලෝ වෙනවා. හිර වෙනවා. රත් වෙනවා. අපේ ඔළුවත් එහෙමයි. බිල් ගෙවන්න ඕනේ. අරයට කෝල් කරන්න ඕනේ. හෙට අඳින්නේ මොකක්ද? ලබන අවුරුද්දේ මොකද කරන්නේ? මේ ඔක්කොම එකපාර ඔළුවේ තියාගත්තම ඔළුව හිර වෙනවා. ඔයාට පිස්සු වගේ දැනෙනවා. මේකට තියෙන හොඳම බෙහෙත තමයි මනස හිස් කිරීම. මේක කරන්න හරිම ලේසි. පෑනකුයි කොලයකුයි ගන්න. ෆෝන් එකක් නෙවෙයි කොලයක. හරිද? ඔයාගේ ඔළුවේ තියෙන හැම ප්‍රශ්නයක්ම හැම වගකීමක්ම හැම බයක්ම අකුරක් නෑර ඒ කොලේ ලියන්න. මට සල්ලි ප්‍රශ්නයක් තියෙනවා. මට අරයා ගැන හිතෙනවා. මට බඩගිනි ඔක්කොම ලියන්න. ලියලා ඉවරුනාම මොකද වෙන්නේ දන්නවද? මැජික් එකක් වෙනවා. ඔයාගේ ඔළුවේ තිබ්බ බර අර කොලයට මාරු වෙනවා. ඔයාගේ මොළයට දැනෙනවා දැම්මට මේවා මතක තියාගන්න ඕනේ නෑ. මේවා කොලේ තියෙනවනේ කියලා. මොළය රිලැක්ස් වෙනවා. RAM එක ක්ලියර් වෙනවා. රැට නිින්ද යන්නේ නැත්තම් ඇඳ ළඟ පොතක් තියාගන්න. හිතට නෙදේ ලියලා දාන්න. ලියලා දාලා නිදාගන්න. උදේට නැගිටලා බලද්දි ඔයාට තේරෙයි ඊයේ රෑ යෝධයෝ වගේ පෙනුන ප්‍රශ්න උදේ වෙද්දි කුහුඹුව වගේ පොඩි වෙලා කියලා. ලිවීම කියන්නේ මනස සුවපත් කරන බෙහෙතක්. 4 වෙනි රහස. අපි ගොඩක් වෙලාවට බය වෙන්නේ අනාගතය ගැනනේ. මම එක්සෑම් ෆේල් වෙයිද? කෙල්ලමාව දාලා යයිද? ජොබ් එක නැති වෙයිද? මේ බය නැති කරන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ඒ බයට මූණ දෙන එක. ඔයාගෙන් අහන්න මම මේ බය වෙන දේ ඇත්තටම වුණොත් වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද? හිතන්න ඔයා ජොබ් ඉන්ටර්වයුව එකකට යන්න බයයි. අහන්න මම මේක ෆේල් වුණොත් මොකද වෙන්නේ? උත්තරේ මට ඒ ජොබ් එක හම්බෙන්නේ නෑ. ඊට පස්සේ මම ගෙදර එනවා. ඊට පස්සේ මම වෙන ජොබ් එකක් හොයනවා. ඊට පස්සේ මම මැරෙනවද? නෑ. මම බඩගින්න ඉන්නවද? නෑ. මගේ ජීවිතේ ඉවරද? නෑ. දැක්කද? අපි බය වෙලා හිටියට වෙන්න පුළුවන් නරකම දේ වුණත් ඒක අපිට දරා ගන්න පුළුවන් දෙයක්. ලෝකේ පෙරලෙන්නේ නෑ. ඉර පායන එක නවතින්නේ නෑ. ඔයා තාම පණ පිටි. ජපානයේ සමුරායිවරු යුද්ධයට යන්න කලින් හිතනවා මම අද මැරෙනවා කියලා. එහෙම හිතලා ඒ බය නැති කරගත්තම යාලා යුද්ධයට යන්නේ මාරම සැහැල්ලුවෙන්. මොකද යාලට නැති වෙන්න දෙයක් නෑ. ඔයත් ඒ වගේ වෙන්න. ඕන මගුලක් වෙච්චාවේ කියලා හිතන්න. නරකම දෙයට ලෑස්ති වුණාම හිතට එන බය පැනලා යනවා. 5 වෙනි රහස. මේක තමයි වැදගත්ම එක. මචං ඕවර්තින්කින් සහ ක්‍රියාව කියන්නේ හතුර දෙන්නේ. එක්කෙනෙක් ඉන්න තැන අනිත් කෙනාට ඉන්න බෑ. ඔයා නිකන් ඉන්නකොට ඇඳට වෙලා ඉන්නකොට තමයි ඔයාට පිස්සු හැදෙන්න හිතෙන්නේ. හැබැයි ඔයා මොකක් හරි වැඩක් පටන් ගත්තොත්, ඔයා දුවන්න පටන් ගත්තොත්, කාමරේ අස් කරන්න ගත්තොත්, පොතක් ලියන්න ගත්තොත් ඔයාගේ මොලේ ෆෝකස් වෙන්නේ ඒ වැඩේට. එතකොට අර පරණ කුණු ගොඩවල් අවුස්සන්න මොලේට වෙලාවක් නැහැ. ඉංග්‍රීසියේ කියමනක් තියෙනවා action cures fear. ඒ කියන්නේ ක්‍රියාව විසින් බිය සුවපත් කරයි. ඔයාට යමක් ගැන බයක් තියෙනවා නම් ඒක ගැන හිත ඉන්න එපා. ඒක විසඳන්න පොඩි හරි පියවරක් ගන්න. විභාගයට බයද? පොත අරන් එක පාඩමක් කියවන්න. කෙල්ල දාලා යයි කියලා බයද? එයාට කෝල් එකක් දීලා ආදරෙන් කතා කරන්න. සල්ලි නැති වෙයි කියලා බයද? රුපියල් 100ක් හරි ඉතුරු කරන්න පටන් ගන්න. ඔයා වැඩ කරන්න ගත්තම ඔයාට දැනෙනවා මම ප්‍රශ්නේ විසඳමින් ඉන්න කියලා. එතකොට අර බය නැති වෙලා යනවා. නිකන් ඉන්න මනස යක්ෂයාගේ වැඩපොලක්. ඒක කාර්ය බහුල කරන්න. 6 වෙනි රහස. සමහර වෙලාවට අපිට දේවල් කරන්න ඕන වුණාට අපි කම්මැලිකමට හිත ඉන්නවා. අද යනවද නැද්ද? කතා කරනවද නැද්ද? මේ වගේ වෙලාවට පාවිච්චි කරන්න තප්පර 5 නීතිය. මේක හොයාගත්තේ මෙල් රොබින්ස් කියලා කාන්තාවක්.
එයා කියනවා ඔයාට යමක් කරන්න හිතුනම ඔයාගේ මොලේ තප්පර 5ක් ඇතුළත ඒක කරන්න පටන්ගත්ත නැත්තම් ඔයාගේ මොලේ ඔයාව නවත්තනවා. ඉතින් ඊළඟ පාර ඔයාට ඇදෙන් නැගිටින්න කම්මැලි හිතුනම නැත්නම් වැඩක් පටන්ගන්න බය හිතුනම හිතන්න එපා. රොකට් එකක් යවනවා වගේ ගණන් කරන්න 5 4 3 2 1 ගෝ. ගෝ කියනවත් එක්කම ඇඳෙන් පනින්න වැඩේ පටන්ගන්න. මේකින් වෙන්නේ ඔයාගේ මොලේට හිතන්න තියෙන වෙලාව ඔයා නැති කරන එක. ඔයා මොලේට වඩා වේගවත් වෙනවා. මේක පොඩි දෙයක් වගේ පෙනුනට මේකෙන් ජීවිතේ ගොඩදාගත්තු මිනිස්සු දහස් ගානක් ඉන්නවා. මචං ජීවිතය කියන්නේ හරි පුංචි කාලයක්. අපි මැරුණට පස්සේ මේ අපි වද වෙන කිසිම දෙයක් කාටවත් මතක තියෙන්නේ නෑ. අවුරුදු 100කින් අපි කවුරුත් නෑ. ඉතින් ඇයි බම් මේ බොරුවට වද වෙන්නේ? ඇයි දුක් විඳින්නේ? තියෙන ටිකේ ආතල් එකේ සතුටින් හිතට බරක් නැතුව ඉමු. හිතන එක අඩු කරලා ජීවත් වෙන එක වැඩි කරන්න. අද මේ වීඩියෝ එකෙන් ඔයාගේ හිතට පොඩි හරි සහනයක් දැනුණා නම් ඔළුවේ බර පොඩ්ඩක් හරි අඩු වුණා නම් පහලින් ෆ්‍රී කියලා කමෙන්ට් එකක් දාන්න. මම බලනවා කී දෙනෙක් මේ පිස්සු රේඩියෝව ඕෆ් කළාද කියලා. මේ වගේ ජීවිතේ සුවපත් කරන මනස හදන වීඩියෝ දිගටම බලන්න Psychology in Sinhala අපේ YouTube channel එක subscribe කරන්න. යාළුවන්ට share කරන්න. සමහර විට එයාලත් මේ ප්‍රශ්නෙම විඳවනවා ඇති. සහල්ලුවෙන් ඉන්න. ජය වේවා.